මේෂ ලග්න හිමියනි, සැප්තැම්බර් මාසය කියන්නේ ඔබේ වෘත්තීය ජීවිතයේ සහ රැකියා ස්ථානයේ තමත් පරිස්සමෙන් සූක්ෂමව සහ උපායශීලීව කටයුතු කළ යුතු මාසයක්. අපේ පැරණි ගැමියන් කියන හරිම අපූර්ව කීමනක් තියෙනවා, වඳුරන්ට රැට ගස් පෙන්වන්න ඕනේ නෑ. ඒත් අලිය යන පාරේ ඉන්නකොට ප්‍රවේශම් වෙන්න ඕනේ කියලා. සැප්තැම්බර් මාසේ පුරාම ඔබට අවශ්‍ය කරන්නේ අන්න ඒ වෘත්තීය සූක්ෂම බවයි. ඔබ රැකියා කරන ස්ථානයේ හෝ ව්‍යාපාරයේ කොතරම් දහඩිය මහන්සිය වගුරුවා වැඩ කළත් එහි නියම ඇගයීම හෝ ප්‍රශංසාව ඔබේ ප්‍රධානීන්ගෙන් එකවරම ලැබෙන්නේ නැහැ. ඔබ එක දිගට මහන්සි වෙද්දී ඒ සියලු ගෞරව වෙනත් අය අරන් යනවා වගේ හැඟීමක් ඔබට ඇති වෙන්න පුළුවන්. මේ නිසා ඔබේ සිත ඇතුලේ දැඩි මානසික පීඩනයක්, නොසන්සුන් බවක් සහ රැකියාව පිළිබඳ අප්‍රසාදයක් ගොඩනගෙන්න පුළුවන්. මම මේ රැකියාවෙන් අයින් වෙලා වෙන එකකට යනවා කියන සිතුවිල්ල පවා හිතට එන්න පුළුවන්. නමුත් කලබල වී රැකියාවෙන් අයින් වෙන්න තීරණ ගන්න එපා. මේ මාසේ ඔබේ සේවා ස්ථානයේ පරිසරය හරිම කපටි. ඔබ එක අතකින් මහන්සි වෙද්දී අනිත් අතින් ඔබේම සගයන් ඔබව අමාරුවේ දමන්න බලාගෙන ඉන්නවා. ඔබ ඉදිරියේ ඉතාමත් හොඳින් කතා කර ඔබ ලවා ඔවුන්ගේ වැඩ කොටස කරවා ගැනීමට හෝ ඔබේ නිර්මාණ තමන්ගේ වගේ පෙන්වීමට කපටි උපක්‍රම යොදනවා. කිසිම කෙනෙකුට ඕනවට වඩා උදව් කරන්න ගොස් තමන්ගේ වැඩ පාඩු කරගන්න එපා. අන් අයගේ පෞද්ගලික ප්‍රශ්නවලට මැදිහත් වෙන්න යන්නත් එපා. ඔබ කරන සෑම වැඩක් ගැනම ලිඛිත සාක්ෂි තබා ගන්න. මම මගේ වැඩේ විතරක් කරලා පැත්තකට වෙනවා කියන තැනට එන්න. ඔබ තනිව හෝ හවුල් ව්‍යාපාර කරන කෙනෙක් නම් මේ මාසේ ඔබේ ව්‍යාපාරික හවුල්කරුවන්ගෙන් සහ තරගකරුවන්ගෙන් නොසිතූ ලොකු පීඩනයක් එන්න පුළුවන්. පාඩු ලබන අවදානම් සහගත පියවර වෙත ඔබව තල්ලු කිරීමට ඔවුන් උත්සාහ කරනවා. මුදල් ගනුදෙනු සහ අනාගත සැලසුම් කිසිවක් හවුල්කරුවන්ට හෝ පිටස්තරයින් සම්පූර්ණයෙන්ම වටහා දෙන්න එපා. අලුත් තීරණ ගන්න කලින් තනිවම සැලසුම් කර ඉතාමත් නිහඬව කපටි ලෙස ඔබගේ ව්‍යාපාරික ආරක්ෂාව සලසා ගන්න. දවස අවසානයේ රාත්‍රී නිින්දට පෙර ඇස් පියාගෙන මෙසේ සිතන්න. මාගේ වෘත්තීය ජීවිතයේ එන සියලුම රහස් බාධාවන් සහ කපටිකම් නුවණින් හඳුනා ගැනීමටත් මට මඟ පෙන්වීම ගැන මම විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙමි. රැකියා ස්ථානයේ අනවශ්‍ය පීඩනයන් හමුවේ සැලෙන්නේ නැතිව උපායශීලීව මගේ රැකියාව සහ ව්‍යාපාරය ආරක්ෂා කර ගැනීමට මට ශක්තිය ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි. මේෂ ලග්න හිමියනි, සුළඟ සැරට හමද්දී නැමෙන්න දන්න ගස විතරයි කුණාටුවෙන් පස්සේ ඉතිරි වෙන්නේ. සැප්තැම්බර් මාසේ රැකියා ස්ථානයෙන් එන පීඩනයේ හමුවේ නොසැලී ප්‍රධානීන්ගෙන් ඇගයීම් නැති වුණත් ඔබේ නුවණින් සහ සූක්ෂම බවෙන් ඔබ වෘත්තීය අනාගතේ රැකගන්න. ඔබට නොසිතූ මොහොතක පවුලේ කටයුතු, නිවසේ නඩත්තු හෝ ඥාතීන්ගේ හදිසි අවශ්‍යතාව වෙනුවෙන් එකවරම ලොකු මුදලක් වියදම් කිරීමට සිදුවිය හැකියි. ඔබ කොතෙක් මුදල් ඉතිරි කිරීමට උත්සාහ කළත් පාලනය කරගත නොහැකි ආකාරයේ අත්‍යවශ්‍ය නොවන හෝ අනපේක්ෂිත වියදම් ඉදිරියට පැමිණිය හැකියි. මේ නිසා මට හරියමං ආදායමක් නැහැ. මගේ අනාගත සැලසුම් ඔක්කොම ඇන හිටිනවා කියන බිය සහ මානසික පීඩනයේ හිතට එන්න පුළුවන්. නමුත් සිත පාලනය කරගන්න. මෙය తాවකාලික පසුබෑමක් පමණයි. ලොකු ආයෝජන සහ මූල්‍යමය තීරණ කල් දමන්න. මේ මාසය ඇතුළත අලුතින් ඉඩකඩම් මිලදී ගැනීම, වාහන ගනුදෙනු හෝ මහා පරිමාණයේ මූල්‍යමය වැදීම් වල තදින්ම තිත තබන්න. පසුව කරගන්න පුළුවන් කියා සිතා මේ තීරණ ඔක්කොම ලබන මාසයට කල් තබන්න. පවුලේ අය යහළුවන් ඔබගේ මුදල් ඉල්ලා සිටින විට ඔබේ තත්ත්වය පැහැදිලි කර දී මේ වෙලාවේ මට ඒ දේ කරන්න අමාරුයි කියලා කෙලින්ම කීමට පසුබට වෙන්න එපා. අන් අය සතුටු කිරීමට ගොස් තමන්ගේ අතේ තියෙන අන්තිම රුපියලත් වියදම් කරලා පසුව තනිවම ලත වෙන්න එපා. මාසයේ ආරම්භයේදීම අත්‍යවශ්‍යම කෑමවීම සහ බිල්පත් සඳහා වන මුදල වෙන් කර තබා ඉතිරි මුදලින් සතයක්වත් අනවශ්‍ය දෙයට වියදම් නොකිරීමට තදින්ම තීරණය කරන්න. මේෂ ලග්න හිමි ඔබට අද මුදල් හිග වුණත් හෙට දිනේදී නැවත ආදායම් මාර්ග පාදා ගන්න ඔබට පූර්ණ ශක්තිය තිබෙනවා. මේ එන වියදම් හමුවේ රාත්‍රී නිින්ද හිමි කරගන්න එපා. මේ සියල්ල తాවකාලිකයි. මගේ බුද්ධියෙන් සහ පිරිමැස්මෙන් මම මේ ආර්ථික අර්බුදය ජය ගන්නවා කියලා
සිතට නිරන්තරයෙන්ම කියන්න. මේ මාසයේදී ඔබේ ශරීර සෞඛ්‍ය තත්ත්වය සහ ශක්තිය ගැන වෙනදාට වඩා ටිකක් වැඩිපුර අවධානය යොමු කළ යුතුයි. මොහොතකට රූපවාහිනිය ජංගම දුරකථනයේ පැත්තකින් තියලා තමන්ගේ ශරීරයට සහ මනසට අවශ්‍ය විවේකය ලබා දෙන්න. උගුර ආශ්‍රිත ආසාදන, සෙම්පතිශ්‍යාව, ගෙල, උරහිස් ආශ්‍රිත වේදනාවන් මතුවීමට ඉඩකඩ පවතිනවා. එමෙන්ම පරිගණක හෝ ජංගම දුරකථන භාවිතයෙන් නිසා ඇස්වල දැවිල්ල, කඳුළු ගැලීම හෝ වියලි බවක් ඇතිවිය හැකියි. අධික ලෙස බර උසුලන්න යන්න එපා. පඩිපෙළ නැගීමේදී සහ දුරගමන් යෑමේදී ශරීරයට අධික ලෙස වෙහෙස දැනේ නම් සුළු විවේකයක් ගන්න. මේවා වේලාවට තේරුම් අරන් පොඩි කල්පනාවකින් සහ සැලකිල්ලකින් කටයුතු කරොත් සම්පූර්ණයෙන්ම වළක්වා ගන්න පුළුවන් සුළු අපහසුතාවයන් පමණයි. ඔබේ ශරීරය ඔබ ජීවත් වන එකම පන්සල. වෙනදාට වඩා මේ මාසයේදී ඔබේ ශරීරයට ආදරය කරන්න. විවේකය ලබා දෙන්න. නිරෝගී මනසක් සහ ශරීරයක් ඇති ඔබට ඉදිරියේ පැමිණිය හැකි අනතුරු වලින් ආරක්ෂා වීමට මෙය උපයෝගී වේවි. වචනය කඩුවෙන් කැපුණු පාරකට වඩා ගැඹුරුයි කියලා අහලා තියෙනව නේද? ඔබේ සමබරතාවල බැඳීම් තරමක් අඩු වී යනවා වගේ හැඟෙන්න පුළුවන්. විශේෂයෙන්ම මුල් සති දෙක තුල ඔබ දෙදෙනා අතර කතා බහ කිරීමේදී දැඩි සංනිවේදන ගැටලු මතුවේවි. ඔබ ඇත්තටම හොඳ දෙයක් කියද්දී අනිත් පුද්ගලයා ඒ වැරදියට වටහා ගැනීමට පුළුවන්. පුංචි දෙයටත් අනවශ්‍ය ලෙස වාද විවාද වලට පැටලීම සහ ඒ නිසා මානසිකව එකිනෙකාගෙන් ඈත් වී සිටීම වේවි. බාහිර අයගේ බලපෑම් සහ මනස වෙනතකට යොමු කරන සිදුවීම් නිසා අඩුවත් දැනෙන්න පුළුවන්. සහකරු කේන්තියෙන් යමක් කියන විට හෝ වාදයකට එන විට මේ වෙලාවේ මම උත්තර දෙන්න ගියොත් වැඩේ වෙනසෙනවා කියා තේරුම් අරගෙන උපක්‍රමශීලීව නිහඬ වෙන්න. ජයග්‍රහණය කරන්න හදන්නේ නැතිව නිහඬ වෙමින් ප්‍රශ්නේ එතනින්ම අලු කරගන්න. සහකරු සමග ප්‍රශ්නයක් ආවිට ඒ ගැන යහළුවන්ට හෝ නෑදෑයන්ට කියන්න යන්න එපා. පිටස්තර අයගේ උපදෙස් වලින් ඔබේ කතාව තවත් අමාරුවේ වැටෙනවා. එකිනෙකා කෙරෙහි තියෙන අවධානය ගිලිහී යන බව දැනෙන විට වෙනදාට වඩා මෘදු ලෙස කතා කරමින් පුංචි තෑග්ගක් හෝ ලබා දීමෙන් සාමය අරගන්න. ඔබේ පවුල් පරිසරයේ සහ මිතුදම් ඇතුළත තරමක් සංකීර්ණ සංසුන්කම ගිලිහී යන සුළු සිදුවීම් කිහිපයක් මතුවීමට ඉඩකඩ පවතිනවා. පවුලේ සමාජිකයන් අතර නොසිතූ මොහොතක අනවශ්‍ය වාද විවාද සහ සිත් රිදවීම් ඇතිවිය හැකියි. ඔබ යහපත් චේතනාවෙන් කියන දෙයක් පවා ඔවුන් වැරදි ලෙස තේරුම්ගෙන ඔබ සමග අමනාප වීමට ඉඩ තිබෙනවා. මේ නිසා ඔබේ සිත ඇතුලේ දැඩි කලකිරීමක්, ඉක්මන් කේන්තියක් සහ පවුලේ අයගෙන් ඈත් වී සිටීමට ආශාවක් ඇතිවිය හැකියි. පවුලේ තිබුණු සුන්දර සාමය සහ සැනසීම බිඳ වැටෙනවා වගේ හැඟීමක් ඔබට මතුවිය හැකියි. මේ අතර ඔබේ පවුලට හානි කරන්න බලාගෙන සිටින පිටස්තර පුද්ගලයන් ලෙහෙසියෙන්ම නිවස දුරට පැමිණේවි. මේ නිසා හැම විටම තමන්ගේ මතයම නිවැරදියි කියලා ඔප්පු කරන්න යන්න එපා. ඒ අවස්ථාවට අනුව ඔබට පරිත්‍යාගශීලී වෙන්න වෙනවා. ඔබේ හිතේ සැනසීමට කියලා පවුලේ පෞද්ගලික ප්‍රශ්න පිටස්තර මිතුරන් හමුවේ ප්‍රකාශ කිරීමෙන් වළකින්න. එසේ කළහොත් ඔබේ පවුලේ අභ්‍යන්තර රහස් පිටතට ගොස් ප්‍රශ්න තවත් සංකීර්ණ වෙන්න පුළුවන්. පවුල ඇතුලේ එක අදහස් තියෙන මිනිස්සු ඉන්න එක හරිම සාමාන්‍ය දෙයක්. මේ මාසේ පවුලේ අය කේන්තියෙන් හෝ නොසලකලිමත්ව හැසිරුණොත් ඒ ගැන සිතලා ඔබේ මනස ව්‍යාකූල කරගන්න එපා. කලබලකාරී කුණාටුවකට පුළුවන් ගසක කොළ හලන්න විතරයි. නමුත් ශක්තිමත් මුල් තියෙන ගස බිම හෙලන්න බෑ. අවසාන වශයෙන් ඔබ අනිවාර්යයෙන්ම කළ යුතු දේ පිරිමැස්මෙන් බුද්ධිමත්ව වියදම් කර ඔබට ඉවසන්න බැරිම තැන් ඉන්නත් පුළුවන්. ඔබේ මනස නිදහස් කරගන්න මේ සියලු බාධාවන් తాවකාලිකයි. රැකියා ස්ථානයේ කපටිකම් තිබෙනවා. ව්‍යාපාරික හවුල්කරුවන් සහ ආයෝජනවලදී සැලකිලිමත් වන්න. ඔබේ පවුලත් සමග කටයුතු කිරීමේදී ඔබේ ඉවසීමේ සීමාව පවා ඉක්මවා යන්න පුළුවන්. ඒ අවස්ථාවේදී ඔබ දැනගත යුතුයි තත්ත්වයේ මදක් හෝ සංසුන් කරන්න. ඔබගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. අද සමාජයේ එන ප්‍රශ්න මානසික පීඩන හෝ තනිකම නිසා හදවතින්ම අසරණ වුණු දිරිගැන්වීම බලාපොරොත්තුවෙන් ඉන්න මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා. අපේ එකම එක ආදරණීය වචනයකට පුළුවන් බිද්දුණු මනසක් නැවත ගොඩනගන්න. කෙනෙකුට ජීවත් වෙන්න ලොකු බලාපොරොත්තුවක් දෙන්න. ඒ නිසා අද මේ වීඩියෝ නරඹන ඔබ මානසිකව පීඩාවෙන් හෝ බලාපොරොත්තු රහිතව ඉන්න තවත් කෙනෙකුගේ සිත නිවෙන්න ඔවුන්ව දිරිමත් කරන්න දෙන ආදරණීයම වචනය හෝ
උපදෙස මොකක්ද? එය දැන්ම පල්ලෙහා කමෙන්ට් තීරුවේ සටහන් කරන්න. එය අද දවසේ අසරණ වුණු තවත් කෙනෙකුට මහා ලොකු ශක්තියක් වේවි. ඔබට මේ 2026 සැප්තැම්බර් මාසයේ නිරෝගීකම, වෘත්තීය ආරක්ෂාව සහ හදවතේ සැනසීම සපිරි සර්වෝපකාරීම සාර්ථක මාසයක් වේවයි මම හදවතින්ම ප්‍රාර්ථනා කරමි. සුබ දවසක්.